අයිබෝන් සුබදසක් කියලා නැවතත් ඔයගොල්ලෝ පිළිගන්නවා. ඉතින් අද දවසේ වීඩියෝ එකේදී කතා කරන්නේ Adobe Stock Contributor account එකේ tax form එක හරියටම fill කරගන්නේ කොහොමද කියලා. ඉතින් tax form එක fill කරගන්න කලින් මේ තියෙන මගේ තවත් account එකක්. ඉතින් මේකේ මගේ $1.291 මුදලක් මට මේ වෙද්දි ලැබිලා තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් revenue එක මගේ available balance එක විදිහට. හරි. tax form එක මම මේ වෙද්දි මම fill කරලා තියෙනවා. ඔයගොල්ලන්ට මම contributor account එකට ගිහිල්ලා පෙන්නන්න. මේ මගේ account එක මම tax form එක fill කරලා මෙතන තියෙනවා validate කියලා වැඩිලා තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කොළ පාට බටන් එකකින්. ඉතින් මෙන්න මේ වගේම තමයි අපි අලුතෙන් tax form එක fill කරලාදී හොඳට මතක තියාගන්න ඕනේ කාරණා තමයි මේකේ තියෙන හැම rules එකම හොඳින් අනුගමනය කරන්න ඕනේ. අවුරුදු 3න් 3ට මේක update කරන්න ඕනේ. US person කෙනෙක් නම් ඒ අදාළ විදිහට tax form එක fill කරගන්න ඕනේ. නැත්නම් ඔයගොල්ලෝ ඒ අදාළ උපරිම tax එක කපා ගන්න විදිහට ඔයගොල්ලෝගේ photos සිල් වුණාට පස්සේ මේ මුදල මෙන්න මේ Adobe Stock Contributor හරහා අය වෙනවා. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න අපි වැඩ කරන්න ඕනේ. ඒ නිසා tax form එක හරියටම fill කරගන්න ඕනේ. හරි. ඔන්න මම අලුතෙන් හදාගත්ත account එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතන තියෙනවා ඔයගොල්ලන්ට dashboard එක අර කලින් කිව්වා වගේම ඔක්කොම විස්තර ටික තියෙනවා. ඉතින් මේ තියෙනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතනින් contributor account කියලා. මෙන්න මේ contributor account එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ගේ account එකේ personal information ටික බලා ගන්න පුළුවන්. ඒකේ පහළින්ම තියෙනවා tax information එක fill කරන්න තියෙන add tax information කියලා නිල් පාට බටන් එක. අන්න ඒ හරහා යන්න ඕනේ. එතන ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේවා ඔයගොල්ලෝ කියවන්න කැමති නම් කිසි ගැටලුවක් නැහැ. මෙතනින් continue බටන් එක press කරන්න ඕනේ දකුණු පැත්තේ පහළින් තියෙනවා. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන තියෙනවා you are an individual නැත්නම් partnership or cooperation කියලා තියෙනවා. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ තනිව මෙතන ගේමක් ගහන්න හොට්ටු වෙන නිසා ඔයගොල්ලන්ට පුළුවන් මෙතන an individual කියලා දෙන්න. ඊට පස්සේ individual කියලා මෙතන continue බටන් එක press කරගෙන යන්න ඕනේ. හරි. ඔන්න දැන් tax form 3ක් තියෙනවා මෙතනදී fill කරන්න. ඉතින් මේකදී ඔයගොල්ලෝ US person කෙනෙක් නම් මෙතන තියෙනවා complete W9 කියන tax form එක. ඉතින් ඒ වගේම තියෙනවා ඔයගොල්ලෝ වෙනත් රටක වගේ කෙනෙක් නම් තියෙනවා W8BEN කියන එක. මෙන්න මේක තමයි අපි fill කරගෙන යන්න ඕනේ. හරි. මෙතනදී ඔයගොල්ලෝ දෙවෙනි එක තමයි fill කරගන්න ඕනේ. ඉතින් මේක දෙවෙනි එකේ මෙතන තියෙනවා complete W8BEN කියන එක. ඒ බටන් එක press කරන්න පුළුවන්. එහෙම නැත්නම් දකුණු පැත්තෙන් තියෙනවා W8BEN instruction කියලා. ඉතින් මේක ඕනනම් ඔයගොල්ලන්ට කියවන්න පුළුවන්. කියවලා මේකේ තියෙන වැදගත් තොරතුරු ඕනනම් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් දැනුමට. ඉතින් complete කියන බටන් එක press කරාට පස්සේ ඊළඟට load වෙනවා. අපි බලමු ඊළඟ step එක කොහොමද fill කරගන්නේ කියලා. හරි. ඊට පස්සේ මෙන්න මේ වගේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙන්න මේකේ තියෙන සම්පූර්ණම හිස් අවකාශය තියෙන බලා ගන්න පුළුවන්. මේකදී අපි කරන්න තියෙන දේ continue බටන් එක පහලින් තියෙනවා press කරන්න ඕනේ. මේ continue බටන් එක press කරාට පස්සේ ඔයගොල්ලන්ට මේ පුරවන්න ඕන අවශ්‍ය කරන ස්ථාන තියෙන සම්පූර්ණයෙන්ම මේ රතු පාට තරු ලකුණු සඳහන් කරලා තියෙනවා. ඉතින් අන්න ඒ ටික ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම fill කළොත් ඔයගොල්ලන්ට පුළුවන් අනිවාර්යයෙන්ම මෙන්න මේ tax form එක හරියටම fill කරගෙන යන්න. ඉතින් මේකේ part 1 එකේ පළවෙනියටම fill කරගන්න ඕනේ ඔයාගේ නම. ඔයා මේ account එක හදන්න දුන්න නම සහ Payoneer PayPal account වලට සමානව නමක් මේකට ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි එකට දෙනවා country එක. country එක ඔයගොල්ලෝ දෙන්න ඕනේ ශ්‍රී ලංකාව කියලා select කරගන්න. ඊට පස්සේ permanent address එක තියෙනවා. ඉතින් මෙන්න මේ ටික ඔයගොල්ලන්ට සාර්ථකව හරියටම fill කරගන්න පුළුවන්. හරි. ඕන දැන් අපි 1 2 3 කියන ස්ථාන fill කරගත්තා. ඔයගේ නම, country එක, ඊට පස්සේ address එක සහ city town එක ඔයගොල්ලෝ fill කරගත්තා. ඔයගොල්ලෝ මේ වෙද්දි මේ හතරවෙනි එක mailing address එකක් දාන්න ඕන. ඔයා මේ වෙද්දි ජීවත් වෙන්නේ මේ ඉහළින් සඳහන් කරපු address එකේ නෙමෙයි නම් ඔයාලට ලියුම් ඉන address එක මෙන්න මේ හතරවෙනි ස්ථානයේදී ඔයගොල්ලෝ type කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ 5 6 7 කියන දේවල් අපි අනිවාර්යයෙන්ම fill කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ දේවල් අරින්න. මෙතන තියෙනවා 8 වෙනි ස්ථානයේ 8 වෙනි place එකේ තියෙනවා ඔයගොල්ලෝගේ date of birth. මේකේ තියෙනවා මාසෙ මුලින් ඊට පස්සේ date එක ඊට පස්සේ year එක තමයි ඒ පිළිවෙලට තමයි සඳහන් කරගන්න ඕනේ. හරි. ඊට පස්සේ මේකේ part 1 එක අපි complete කරලා ඉවරයි. part 2 එක තමයි ටිකක් ඔයගොල්ලන්ට අමාරු වෙන්නේ. ඉතින් part 2 එකේ 9 වෙනි ස්ථානයේදී ඔයගොල්ලෝ ශ්‍රී ලංකාව කියලා මෙතනින් select කරගන්න ඕනේ. automatically select වෙලා ඇති දැන් මේ වෙද්දි. ඊට පස්සේ 10 වෙනි ස්ථානයේ තියෙනවා ඔයගොල්ලන්ට special rates and condition කියලා තියෙනවා ඔයගොල්ලන්ට. අන්න එතන තමයි විශේෂම වැදගත් වෙන්නේ. ඉතින් මේකදී ඔයගොල්ලන්ට දාන්න තියෙනවා මෙන්න මෙයාලගේ notice එක සඳහන් කර දේවල්. ඉතින් මම මේ දේවල් මොනවද කියලා ඔයගොල්ලන්ට හරියටම කියන්න. හරි. මේ 10 වෙනි ස්ථානයේ පළවෙනියටම තියෙන ස්පේස් එකේ ඔයගොල්ලෝ සඳහන් කරගන්න ඕනේ 12 පුංචි ඉරි කැල්ල නැවත 2 වරහන් ඇතුලේ simple A අන්න වරහන් වැහුවාය අය වරහනක් ගන්නවා. ඒ වරහන ඇතුලේ ඔයගොල්ලොන්ට තියෙනවා ඔයගොල්ලෝ දාන රෝම ඉලක්කම් වලින් දෙක දාන්න බැරි නම් ඔයගොල්ලන්ට I අකුරු දෙකක්වත් ඔහොම type කරගන්න. ඉතින් මේකේ percentage එක දෙවෙනියටම අහනවා මේකේ අපිට 100ට කීයක
රේට් එකක්ද මෙතන withholding වෙන්න ඕන කියලා. ඉතින් මේකෙදි 115ක් කියලා මම දාගන්නවා. ඊට පහලින් තියෙන ස්ටෙප් එකේ හිස්තැනද තියෙනවා ඔයගොල්ලන්ට දාන්න royalty for selling photos and videos online කියලා. ඔන්න මේක ටයිප් කරනවා ඔයගොල්ලෝ හොඳට බලාගෙන ඉන්න. හරි. අන්න එතන දාන්න ඕනේ royalty for selling photos and videos online කියලා තියෙන්නේ. හරි. අන්න ඒ 10 වෙනි ස්ථානේ එකත් ෆිල් කරගත්තා. හරි. ඊට පහලින් තියෙන ස්පේස් එකේදී මෙන්න මේ විදිහට ඔටෝමැටිකලි වැටලා තියෙනවා. ඒක වැටලා නැත්නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම ඒක ටයිප් කරගන්න ඕනේ. I certify that I am the beneficial owner eligible for the rate of withholding under the article section listed above කියලා ඔයගොල්ලෝ මේකේ ටයිප් කරගෙන තියෙන්න ඕනේ. එහෙම ටයිප් වෙලා නැත්නම් විතරක් ඒක ටයිප් කරගන්න ඔටෝමැටිකලි මේක වැටලා තියෙනවා බොහෝ දුරට. හරි අපි part 2 එක ෆිල් කරගත්තා. දැන් part 3 එකට එන්න ඕනේ. ඉතින් මේකේ පළවෙනියට ටික් මාක් එක මෙතනින් සිලෙක්ට් කරගන්න ඕනේ. හරි ටික් මාක් එක සිලෙක්ට් කරගත්තාට පස්සේ ඊට පස්සේ පහලින් දෙනවා sign here කියලා. ඉතින් ඊට පහලින් දෙනවා print name of signature. ඉතින් මෙතනින් නම ටයිප් කරගන්න ඕනේ. ඔයා හරියට නම දුන්න නම මෙතනින් ටයිප් කරගන්න අනිවාර්යයෙන්ම ස්පේස් එකක්වත් වැඩි වෙන්නත් බෑ අඩු වෙන්නත් බෑ. හරි පහලින් ඒක ටයිප් කරගත්තාට පස්සේ උඩින් තියෙනවා click here to sign කියලා ඔප්ෂන් එකක්. මෙතන ක්ලික් කරන්න ඕනේ. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ එනවා. ඉතින් මේක ටයිප් කරගන්නත් පුළුවන්, ඩ්‍රෝ කරගන්නත් පුළුවන්, මේක ඉමේජ් එකක් අප්ලෝඩ් කරගන්නත් පුළුවන්. මම මෙතන කරන්නේ ටයිපින් කියලා ඔප්ෂන් එක සිලෙක්ට් කරනවා ඉහලින්. ඒ ටයිප් කළා මම මෙතන නමක් දෙනවා. හරි ඔන්න ඔය විදිහට මම නම දීලා මෙතන apply කියන බටන් එක ප්‍රෙස් කරනවා. ඔන්න ඔටෝමැටිකලි මේක මේ අපේ සිග්නේචර් එක වැටලා තියෙනවා. ඊට පස්සේ ඩේට් එක බලා ගන්න අනිවාර්යයෙන්ම හොඳට මතක තියාගන්න. ඩේට් එක අද දවසේ දිනේ මෙතන ඔටෝමැටිකලි වැටලා තියෙනවද? එහෙම නැත්නම් මේක ටයිප් කරගන්න ඕනේ. ඉස්සලම මාසේ, ඊට පස්සේ දිනේ සහ වර්ෂයේ විදිහට. ඔන්න අපි මේක ෆිල් කරලා ඉවරයි. ටැක්ස් ෆෝම් එක නැවත තවත් ඔයගොල්ලන්ට ඕන චෙක් කරගන්න බලන්න. හරි. දැන් අපිට තියෙන්නේ click to sign කියලා තියෙන බටන් එක ප්‍රෙස් කරන්න. ඉතින් මේක බොහෝ දුරට ඔයගොල්ලන්ට accept වෙනවා දවසින් දෙකකින් සමහරට සතියක් දෙකක් වගේ කාලයකට ගත වෙනවා. එහෙම නැත්නම් reject වෙයි. reject වුණොත් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම හොඳින්ම බලන්න. ඔයගොල්ලෝ ලබා දීලා තියෙන address එක සහ මේ tax form එකේ fill කරපු address සහ ඔයගොල්ලෝගේ පෞද්ගලික විස්තර වෙනස්ද කියලා. වෙනස් නම් විතරයි බොහෝ දුරට මේක reject වෙන්නේ. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් මේක automatically eligible කරගන්න. දැන් අපි බලමු මෙතන click to sign කියන බටන් එක press කරලා හරි මෙතන ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් you are all set. ඉතින් මේ කියනවා මෙන්න මේ tax form එක නිවැරදිව create කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ඕන මෙතනදී you can also download a copy of what you just signed කියලා තියෙන්නේ. ඉතින් මේක ඕන download කරගන්න පුළුවන් tax form එක. හරි අපි දැන් මේක fill කරලා ඉවරනාට පස්සේ මේ අනිත් ඒවා වෙනමුත් create කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි නැවතත් අපේ dashboard එකට එන්න ඕනේ. dashboard එකට ඇවිල්ලා අපි ආයෙ පාරක් ගිහිල්ලා බලමු මොනවද මේකේ වෙනස්කම් වෙලා තියෙන්නේ කියලා. මේ නැවතත් contributor account එකට යන්න ඕනේ. contributor account එකට ගිහිල්ලා අපි බලමු tax form එක අන්න මේ වෙද්දී validate වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. tax form එක මේ වෙද්දී කොළ පාට බටන් එකේ validate වෙලා තියෙනවා. type එක තමයි W8BEN කියන tax form එක. ඒ වගේම expire date එක තමයි 2029 දෙසැම්බර් 31 වෙනිදා වෙද්දී තමයි මේක expire වෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් ළඟ වෙද්දී මේක update කරලා නැවත fill කරගෙන යන්න. ඔන්න ඉතින් අද දවසේ අපි හරියටම tax form එකත් fill කරගන්න විදිය ඉගෙන ගත්තා. දැන් ඉතින් ඔයගොල්ලන්ට දිගටම photos upload කරගෙන යන්න තියෙන tax ඔයගොල්ලෝගේ විශාල ලෙස අය වෙන්නේ නැහැ. එහෙම නැත්නම් විශාල ලෙස ඔයගොල්ලෝ 130කට වඩා වැඩි ප්‍රමාණයෙන් tax එක අය කරගන්නම. හරි ඊළඟ වීඩියෝ වලදී මම ඔයගොල්ලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේකෙදි නිවැරදිම AI photos එහෙම නැත්නම් මේකේ videos ඒ වගේම capture කරගන්න දේවල් vector art ඔක්කොම මේකෙදි හරියටම upload කරගන්නේ කොහොමද keyword ගලපගන්නේ කොහොමද සහ keyword ගලපගෙන මෙන්න මේකට tags add කරගන්නේ කොහොමද ඒ වගේම අනිත් එක හොඳට විශේෂ මතක තියාගන්න තමයි ඔයගොල්ලෝ උපයන මුදල් ප්‍රමාණය මේකේ withdrawal කරගන්නේ කොහොමද කියලාත් මම හරියටම ඊළඟ වීඩියෝ එකේදී කියලා දෙනවා. ඒ වගේම Payoneer account, PayPal account, එහෙම නැත්නම් Skrill account link කරගන්න විදිය ඊළඟ වීඩියෝ වලදී බලා ගන්න පුළුවන්. හරි එහෙනම් අද දවසේ මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක හොඳට තේරෙන්නේ නැති කියලා tax form එකේ fill කරන විදිය. ඉතින් තේරුණා අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට like කරලා comment කරලා යාළුවෝට share කරන්න, subscribe කරලා එකතු වෙන්න, photos share කරලා මුදල් උපයන්න කැමතියි. එහෙනම් ඊළඟ ජය වේවා.